හයි ගයිස් කොහොමද ඉතින් ඔන්න ඉතින් අද රැට කන්න රසම රස සෝය එකක් හදන්න තමයි මං හදන්නේ. ඔන්න ඉතින් සෝය ටික මුලින්ම මං තඹ ගත්ත ලුණුත් දාලා ඊට පස්සේදී මෙන්න මේ ආකාරයට වතුර යනකම් හොඳට මිදික ගන්න ඕනි හොඳේ. ඉතින් බලන්නකො මං කරන විදිහ. ඔන්න ඉතින් ඒ ටිකත් හොඳට මිදිකගෙන දැන් මම කරන්නේ ගහට නැගල කුරුඳු පොත්තකුත් කඩන්න ඇවිල්ලා කුරුඳු පොත්තක් දාගන්නවා. ඒ වගේම තමයි ගම්මිරිස් ටිකකුත් දාගත්ත හොඳේ. කහ ටිකකුත් දාගෙන තුණු පහ ටිකකුත් හලාගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේදී රසායන ලුණු ටිකකුත් මම දාගෙන මෙන්න මේ ආකාරයට හොඳට කවලම් කරගන්න ඕනි හොඳේ. ඔන්න ඉතින් ඒකත් පැත්තකින් තියලා දුවලා ගියේ නැට්ට නැති වළඳ ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් ටික නටනකොට අබ ටිකකුත් දාගත්තා. අබ ටිකත් නටනකොට මං කරේ බෝල සුදු ලුණු ටිකකුත් දාගෙන ඒ ටිකත් රත්තරන් පාට වෙනකන් තෙම්පරාදු කරගත්තා හොඳේ. ඔන්න ඉතින් ඊට පස්සේදී මිරිස් කුඩු ටිකකුත් මං හලාගෙන බෝල තක්කාලි ගෙඩියකුත් දාලා මිරිස් කරලකුත් තුනට පලාගෙන දාගත්තා. අහන්නකෝ බෝල ලුණු ගෙඩියකුත් දාගන්නවා. ඊට පස්සේදී මෙන්න මේ විදිහට හොඳට හැන්දෙන් කවලම් කරලා අර අපි පොඩි කරගත්ත බෝල සොයි ටික දාගන්න ඕනේ හොඳේ. ඔන්න ඉතින් ඒකත් දාලා හොඳට කවලම් කරගන්නකෝ. ඔන්න ඉතින් ඊට පස්සේදී පොල් ගෙඩියක් හොඳට ගාලා ඒ මිටි කිරි ටික අරගෙන මෙන්න මේකට මම දැන් හලා ගන්නවා. ඔන්න ඉතින් බලන්නකෝ මිටි කිරි ටිකක් දාලා හොඳට පියනෙන් වහලා විනාඩි 5ක් විතර අඩු ගින්දරේ තැම්බෙන්න දෙන්නකෝ ඉතින්. ඊට පස්සේදී තමයි හොඳම වැඩේ කරන්නේ. මෙන්න මේ කුඩි එක හදාගෙන අපේ සෝය එකට දාගත්තොත් අම්මෝ පට්ට රසට කන්න පුළුවන්. ඉතින් මම කරේ හාල් ටිකකුත් අරන් පොල් ටිකකුත් අරන් රත්තරන් පාට වෙනකන් කබලේ බෙදගෙන මෙන්න මේ විදිහට බෙන්ඩර් කරගත්තා. ඔන්න ඉතින් බෙන්ඩර් කරගෙන ඉවර වෙලා සෝයා මීට් එකට දාලා හොඳට විනාඩි 5ක් 10ක් අඩ ගින්දරේ තැම්බෙන්න දෙන්නකෝ. ඔන්න ඉතින් දැන් ඒකත් තැම්බිලා ඉවරයි. ඔන්න ඉතින් ලිප ඕෆ් කරලා ඊට පස්සේදී මම කරන්නේ දුවලා ගිහින් කරපිංච ගහෙන් කරපිංච කොළ ටිකකුත් දාගෙන රම්පේ ගහිනුත් රම්පේ කොළයක් කඩන්න ඇවිල්ලා රම්පේ කොළෙත් දාගන්නවා. දැන් ඉතින් කෑම එකත් හදලා ඉවරයි. හරිම සුවඳයි. කෑම එකත් වහලා තියලා අපි දැන් ඉතින් පුංචි ගමනක් යන්න තමයි හදන්නේ. ගමන ගිහින් ඇවිල්ලා සුදු බතකුත් තියන් දැට කන්න ඉතින් මේ සෝය එක හදාගත්තා. එහෙනම් ඉතින් යන්නම් අපි බයි.